කැමරා එකක් තියෙනවා. අතන කැමරාවක් තියෙනවා. මෙතන කැමරාවක් තියෙනවා. මෙතන කැමරාවක් තියෙනවා. අර පැත්තෙන් ඔබේ කනට දැන් මේ ඇන්ගල් එකට ගන්න මේ ඇන්ගල් එකට ගන්න කියලා කියනවා. තව පොඩි මල්ලි කෙනෙක් වයර් කරන් එහෙට මෙහෙට දුවනවා. කෙනෙක් හාමුදුරුවෝ ආංශික බණ අහනවා. බෝරුණී. දලදා කරඬුව මම වඳින්න යන්නේ නැහැ. හරිද? මාධ්‍ය අරගෙන. මම ශ්‍රීමා බෝධින් වහන්සේ වඳින්න යන්නේ මාලිග මේ මාධ්‍ය අරගෙන. එයි. එයා අපේ රටේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩනවා. ඒ පොදු ජනතාවගේ මුදුන් මල් කඩ. ඒක මහින්දගේ ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ පොහොට්ටේ මුදුන් මල් කඩ හෝ සජිත්ගේ මුදුන් මල් කඩ නෙවෙයි. ඒක පොදු ජනයාගේ මුදුන් මල් කඩ. බෞද්ධ ජනයාගේ. ඒක දේශපාලන අපහරණය වෙන්න දෙන්න ඕනේ. අද පෙරවරුවේ මහනුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඓතිහාසික දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මල්ලතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුව ශ්‍රී සුමංගල මහානාහිමිපාණන් බැහැ දුටුවා.